guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මාත් හොඳින් ඉන්නවා. අපි හැමෝම හොඳින් ඉන්නවා. ඉතින් මගේ පරණ වීඩියෝස් බලපු ඔයාලා නම් දන්නවා ඇති මම ඩුබායි හිටියේ. අපි වැකේෂන් එකට ලංකාවට ආවා. අද අපි හදන්නේ හවස බීච් එකට ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක ඩිනර් එකට එළියට ගිහිල්ලා එන්න. ඉතින් එකතු වෙලා ඉන්නකෝ අපිත් එක්ක යමු රෝමක්. ඉතින් අපි දැන් තමයි පිටත් උනේ. දැන් නම් හවස 4:00 5ට විතර ඇති. මං හිතුවා හවස ගියා නම් හොඳයි. මේ අපි යන්නේ බීච් එකට අද. බීච් එක හවසට ලස්සනයි. ඉතින් මං හිතුවා හවස් වෙලා ටිකක් ගියා නම් හොඳයි කියලා. දැන් තමයි අපි හයිවේ එකට දැම්මේ. මිනුවන්ගොඩින් යන්නත් පුළුවන්. අපි බ්‍රවුන්ස් බීච් ගියා මේ නිගම්බෝ. ඒ නිසා අපි හයිවේ එකට දාලා කටුනායකට ළඟ නිසා එහෙම තමයි යන්නේ. අනේ මේ පැත්තෙන් යද්දි හරිම ලස්සනයි. මේ මෙතන තිබ්බ ලොකු ගඟක් ඒක මොකද්ද කියලා නම් මට දන්නේ. මට ඒක අශෙන්ගෙන් අහගන්නත් බැරුණා. මොකද්ද ගඟේ මේ නම කියලා. මාර ලස්සනයි ඒක. හවස ලස්සනයි. අපි දුබායි ඉඳලා මේ ආවම මට හිතනවා ඉතින් දුබායි වලට වැඩිය කොච්චර ලස්සනද කියලා. මේ අපි ඉන්න ලංකාව. හවස් වරුවේ එළියට බහින්න මං ආසම මෙන්න මේ විදිහට ලස්සනට ඉර තියෙනවටයි වලාකුළු ලස්සනට හැදිලා තියෙනවටයි මං ඒක බලන්න මාර මාසයි. උදේවරුවත් හොඳයි. ඒ වුණාට දැන් මේ දවස් ටිකේ මෙහෙත් ඩුබායි වගේම උදේයි දවල් ටිකක් රස්නේ වැඩි. දාඩිය දානවනේ ළමයි. ඉතින් එළියට යන්න බෑනේ යමුනා. ඉතින් හවසට පොඩ්ඩක් ෂේප් පේන්ස තමයි හවස තවරගත්තේ. ඔන්න දැන් තමයි අපි ආවේ නිගම්බෝ වලට. බීච් එක තව චුට්ට දුරයි. මම මේ හරියේ ටිකක් බලාගෙන ගියා. මාර විදිහට ෆොරිනර්ස්ලා ඉන්නවා. ඒ වගේම මෙයාලගේ මේ සයිඩ් එකේ තියෙනවා ඔය ෆොරිනර්ස්ලට ගන්න පොඩි පොඩි ලස්සන දේවල්. මම ආසයි ඒව බලන්න. මම එකෙන් තමයි මේ කියන්නේ අපි එනකොටවත් ඒව බලමුද කියලා. ඉතින් දැන් තමයි බීච් එකට ආවේ. සෙනග ගොඩාක් හිටියා. ඒ වගේම තමයි මේ මෙතන ලයිෆ් ගාඩ්ස්ලා ගොඩාක් හිටියා. ඒගොල්ලෝ අපි යන්නත් කලින්ම කිව්වා බීච් එකට එළියේ මේ වැල්ලේ ඉඳලා බලන්න පුළුවන්. ඒ වුණාට යන්න නම් එපා කියලා ස්විම් කරන්න එහෙම. මේ රෙඩ් ෆ්ලෑග් එකක් දාලා තියෙන ළමයි ඒගොල්ලෝ කිව්වා මේ ස්විම් කරන්න එපා. රැල්ල වැඩි. එතන ලයිෆ් ගාඩ්ස්ලා විසිල් ගහ යනවා. ඉතින් බහින්න එපා කියලා. වතුරට නම් බහින්න එපා කෝ. අපි ඉතින් රැල්ල පාගන්න චූට්ටක් විතර යන්න තමයි හිතාගෙන හිටියේ. එනකොට ඒගොල්ලෝ බලාගෙන අර විසිල් ගහනවා. දැන්ට මේ වෙද්දිත් ළමයි නනා හිටියේ පොඩ්ඩක්. එනකොට ඉතින් අරගොල්ලෝ ෆලෝ අප් කරන නිසා බයයි. අපි ටිකක් දුරින් තමයි හිටියේ. ඉතින් ළමයි හවසට ඇවිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා කියන එක තරම් මට නම් වෙන සතුටක් නෑ. මං ආසයි මුහුදට. මුහුද කියන්නේ හරි අමුතුම දෙයක් ජීවිතේ. අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙච්ච මං හිතන හැමෝටම එහෙම වෙන්නේ නැති කියලා. මම මුහුදට මාර ආසයි. ඒ වගේම අහසටත් මාර ආසයි. මුහුදයි අහසයි කියන්නේ මගේ ජීවිතේ වෙනම බැඳීමක් කියලා මං හිතන මං මාර මාසයි මුහුදට. ඉතින් අපි ටිකක් රෑ වෙලා හිතුවා ඉස්සු වැඩේ ගන්න. මේ වගේ පුංචි කරත්ත 3-4ක්ම තිබුණා. ඉතින් එක කරත් එක තමයි තිබුණේ ඉස්සු වැඩේ ටිකක් ලොකු එක. සහ එතන තිබුණා තව රොටි වගේක්. ඉතින් අපි හිතුවා එහෙනම් ලොකු ඉස්සෝ වලිනුයි මේ රොටි මේ තියෙන්නේ ළමයි. මේ ලොකු ඉස්සෝයි රොටි අපි මෙතනින් ගන්නවා කියලා හිතුවා. තව පස්සේ මොන හරි කන දෙයක් ගන්න පුළුවන් නේ. ඒ නිසා මෙතනින් මේ ටික අරගෙන හිටියා මුලින්ම.
පස්සේ ආමී එකේ සෙට් එකක් ඇවිල්ලා බස් එකේ ඒක වැලිය ඇස්සේ හිර වෙලා ඒගොල්ලෝ ඒක තල්ලු කරා. මම ඒකත් දිහා බලාගෙන හිටියා. ඒගොල්ලෝ කෑ ගහගෙන ලොකු පුෂ් අප් එකක් දීලා ඒ බස් එක තල්ලු කරේ. මෙන්න මේ විදිහට තමයි යාලා රොටි එක හැදුවේ. මේකට ලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් මම බලන් හිටියේ ඒගොල්ලෝ කොහොමද ඒක හදන්නේ කියලා. යාලා ළඟ තිබුණේ ලූණුයි ඊට පස්සේ කැරට්ස් පොඩි කෑලි වලට කපලා ඒකට ලෙමන් දාලා තිබුණේ. මේ රොටි එක කොහොම හදනවද දන්නේ නැහැ. හැබැයි අර ඉස්සවඩේ කුඩින් දාලා දෙන ළමයි අඟුල කාලා තිනවනේ. ඒක වගේම තමයි. ඉතින් ඒකෙන් අර ලූණු ටිකක් දාලා යාලා ළඟ පේස්ට් එකක් තියෙනවා මේ හදපු. ඒ පේස්ට් එක දාලා ලෙමන් ටිකක් උඩින් දාලා දුන්නේ මේ ඒ රොටි එකට. ඒ රොටි එක උනේ රුපියල් 250යි. ඉස්සවඩේ නම් ගාන මට මතක නෑ ඇත්තටම ළමයි. ඉතින් දැන් අපි ඒක කාලේ ඉවර වෙලා අපි ආව වෙන තැනකට. මෙයාලා ළඟ තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. අර ලොකු ඉස්සවඩේ ඒ ටික තිබ්බේ නෑ. ඉතින් අපි මෙතනින් ගත්තා අර චූටි උළුඳු වඩේ ළමයි. ඒක අර මැද්දට ලුණු මිරිස් දාලා දෙනවා. මම ඒකට ආසයි. ඒක නිකන් අමුතු ටේස්ට් එකක් තියෙනවා. ඒකෙනුයි තව මෙයාලා ළඟ තිබුණ පරිපොඩි චූටි එක චූටි ඉස්සු දාලා ඒකත් ගත්තා. මෙතන ඉතින් පෝනි එකේම හිටියා. මෙයාගේ පිටේ රවුමක් යනවා නම් රුපියල් 200ක් ගන්න. අපි ඔය ඔක්කොම කරලා දැන් පිටත් උනේ ඩිනර් එකට යන්න. බලනවා මේ හරියට ගිහිල්ලා කොහොමද කොහෙන්ද කන්නේ එහෙම කියලා හිතාගෙන තමයි එළියට ආවේ. බලමු ඉතින්. චුටි දේවල් මට ගන්න ඕනේ කිව්වට අශෙන්නම් වාහනේ නතර කරේ නෑ. එයාකෝ පස්සේ දවසක ඇවිල්ලා ගමගේ. ඉතින් අපි ඩිනර් එක ගන්න ආවේ ටෝරෝ එකට නිගම්බෝ. ඔයාලා දන්නවා ඇති පබ් ඇන්ඩ් රෙස්ටොරන්ට් එක. මේකට අපි හැම පාරම කියන්නේ ලංකාවට ආවොත් එහෙම අශේන් එක යනවා. මම හිතන්නේ එයා කැමති මේ ප්ලේස් එකට. ඒ නිසා ඉතින් අපේ ගෙදර කට්ටියවත් අරගෙන අපි මෙතනට තමයි ආවේ. මෙතන වෙනම වයිබ් එකක් තියෙන ළමයි. මම ඒකට ආසයි. බෑන්ඩ් එකක් ඉන්නවා ප්ලේ කරන්න. ඊට පස්සේ මෙතන නැති දෙයක් නෑ. ඉතින් මෙතන හරිම අමුතුයි ලස්සනයි ප්ලේස් එක. ලස්සනට හදලා තියෙනවා. ඒ නිසා මම මෙතනට ආසයි. අපි ඉතින් ගිහිල්ලා චුට්ටක් කියලා ඉඳගෙන ඉඳලා සින්දුවකුත් ලස්සනට අහගෙන බලමු මොනවද කන්න හදන්නේ කියලා. කන්න ඕඩර් කරන්න ඕන මොනවා හරි බලමු මොනවද ඕඩර් කරන්න තියෙන්නේ කියලා. තමයි දුවලා ඇවිල්ලා මෙතන අල්ලගත්තේ. මට මෙතන හොඳයි කියලා හිතුණා. බෑන්ඩ් එකත් පේනවා. ඒනට අපේ නංගිට නම් සෙට් උන්නේ නැහැ මෙතන. එයා කිව්වේ අර ෆෝන් එකටම අපි යමු කියලා. ඉතින් අපි ආයෙනටම ගියා ඉතින්. එකත් හම්බුණා. අපි බැලුවා මොනවද හොඳ කියලා ඉවර වෙලා. අපි ඩ්‍රින්ක්ස් නම් ගත්තේ නැහැ මෙතනින්. අපි මොන හරි කන්නම තමයි ආවේ. ඩ්‍රින්ක්ස් කියන්නේ ඇල්කොහොල් නම් ගත්තේ නැහැ. ඉතින් ආශේනෙමයි තනියම නිසා. මෙයාලා මේ වෙලාවේ රූකාන්ත චන්ද්‍රලකගේ ලස්සන සින්දුවක් ප්ලේ කරන ගමන් හිටියේ. මම ඒකට තමයි ෆෝකස් කරන් හිටියේ කන්නේ මොනවටද වැඩි. ඉතින් අපි ඕඩර් කරා ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක චිකන් චොප්සි. ඒක තමයි මේක වුණා 4070ක්. හොඳයි මේ පෝෂන් එක 3 දෙනෙකුට විතර වගේ ඇති වුණා. ඊට පස්සේ ඉතින් ලස්සන සින්දුවක් අහගෙන ඉන්න ගමන් ඉතින් කන්න පටන් ගත්තා. අපි කෑම කාලා
අපි ඩ්‍රින්ක්ස් වලට ගත්තේ කොකා කෝලා. මෙයාලා ළඟ තිබ්බා මොහිතෝ, ඊට පස්සේ මිල්ක් ෂේක්ස්, එහෙම ගොඩාක් දේවල් තිබුණා. ඒ වුණාට අපේ ගෙදර කට්ටියයි අපි කතා වුණේ රයිස් එකට ඉතින් හොඳ කොකා කෝලා කියලා. අපි කොකා කෝලාත් අරගත්තා. මං කනවට වැඩි භාගයක්ම අපේ නංගි ඉතින් මගේ එකට දානවා. එයා ඉතින් ගෝවා කන්නහැලු, කැරට් කන්නහැලු. ඉතින් චොප්ස් එකේ තිබුණ භාගයක් විතර එයා මට දානවා. අපි දෙන්න ඉතින් බෙදාගෙන කෑවා. මම මගේ එකත් කාලා එයාගේ එකත් කෑවා. ඉතින් රසට තිබ්බනේ ඒ නිසා. කාලිවරුණාට පස්සේ මෙයාලඟ තියෙන මේගොල්ලොම හදන රෝස් පාන්, චූටි රෝස් පාන්. අපි රෝස් පාන් අරගෙන මේ තියෙන එක මේ ඇතිලියේ තිබුණේ චිකන් කරි එකක්. ඒක උඩින් ඒගොල්ලෝ half boil egg එකකුත් දාලා තිබ්බේ. සීනි සම්බෝල තිබ්බා. ඊට පස්සේ පොල් සම්බෝල තිබ්බා. ඒකත් කාලා අපි ඒකත් රසයට තිබ්බා. ඉතින් අපි පිටත් උනේ ගෙදර යන්න. අලුත් වීඩියෝ එකකින් එහෙනම් ආපහු හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. බලපු හැමෝටමයි මං කියන දේවල් අහගෙන හිටපු හැමෝටමයි ගොඩක් ආදරේ. Love you all. Bye bye.